So මම නෙදර්ලන්ඩ්ස් වල ඉන්නේ. අපේ මගේ accommodation එක and well campus එක හැමතැනම forest එහෙම green area එකක් තමයි තියෙන්නේ මෙහෙ. And ඒ forest නිකන් creepy, you know, like පොඩක් scary ගතියක් තියෙනවා especially රැට. But then පොඩි නිකන් forest patch එකක් තියෙනවා මගේ ගෙදර ඉස්සරහා වගේ. And එතන තියෙනවා මොකක් මට තේරෙන්නේ නැහැ ඒක කියන්න, but statue but මොකක් හරි හදලා තියෙනවා නිකන් figure එකක්. හරිද? ඒ figure එක හදලා තියෙන්නේ animal bones වලින්. Like birds ලගෙන්, එතකොට ඔය මැරිච්ච ඕන animal ලගේ චූටි bones එකතු කරලා එයාලා හදලා තියෙනවා නිකන් skull එකක් වගේ figure එකක්. And ඒක මෙහෙ මිනිස්සු හදලා තියෙන එකක්. ඒක ඒ කටට එච්චර දෙයක් නෙමෙයි මං හිතන්නේ. ඒ වුණත් obviously ඒක පොඩ භයානකයි, especially නිකන් forest එක රැවලා ඒ වගේ දෙයක් දකින්නකොට ටිකක් බය හිතෙනවා තමයි. but ඕක දැනන් ඉන්නේ හැමෝම. so ඒක අපි එච්චර ගණන් ගන්නෙත් නෑ, but still මම නම් එච්චර කැමති නෑ ඒ පැත්තට ඇවිදින්න. but anyway මේක උනේ අවුරුද්දකට විතර කලින්. මම රැට usually මමයි මගේ boyfriend අපි දෙන්න ඇවිදින්න යනවා. ඒ තරම් භයානක තැනක් නෙමෙයි වටපිට. එහෙනම් අපිට එහෙම බය නැතුව ඇවිදින්න පුළුවන්. but මේ forest එක රෑ වෙලා ටිකක් බය හිතෙනවා. එතන මොකුත් වෙලා කියලා නෙමෙයි. ඒ වුණත් ඉතින් ඒ look එක ඔක්කොටම ඉතින් බය හිතෙනවා. but then of course මම ආසයි ඔය වගේ දේවල් explore කරන්නයි. මම හැබැයි තනියෙන් යන්න කැමති නැති හින්දා since මගේ boyfriend මං ගාව හිටපු හින්දා I was like අපි මේක ඇතුළට යන්න, you know, like it'll be fun. ඊට පස්සේ එයාත් නිකන් අර මම දන්නේ වගේ තමයි හිටියේ. මොකද රෑ වෙලා අපි මම අනිත් එක මම සජෙස්ට් කරා අපි ටෝච් එකක්වත් දාන්න නැතුව යන්, you know, full experience එකට වගේ. හැබැයි මටත් ටිකක් හිතුණා යන්න එච්චරම මේකකුත් නෑ, but still it'll be good, you know. ඊට පස්සේ කොහොම හරි අපි agree කරලා අපි ඇවිල්දා ඇතුළට, like enter කරා ඒ forest එකට. ඊට පස්සේ ටිකක් ඇවිද්දාට පස්සේ එකපාරට growl එකක් ඇහුණා. and ඒ growl එක 100% ඉස්සරහින් ඇහුනේ, like in front of me වගේ. and I was like no way, මොකද මෙතන animals ලා ඉන්න විදිහක් නෑ. මේක චූටි area එකක්, so wild animals ලා එහෙම නෑ. and ඒ තරම් ලොකුවට නිකන් මාර loud growl එකක් ඇහෙන්න there's no way. And then අපි දෙන්නම freeze වුණා. and then I was like did you hear that? මං ඔයාට ඇහුණාද ඔක? මගේ ඉස්සරහම මොකක් හරි ඉන්නවා කියලා මං කිව්වා. ඊට පස්සේ ටික වෙලාවකට ගියාට පස්සේ අපි ඒ තරම් forest එක ඇතුළටවත් ගියේ නෑ. ඒ කියන්නේ ඇතුළ කියන්නේ බාගෙට වගේ ගිහින් තිබ්බේ. එයා මගේ අත අල්ලගෙන, මගේ boyfriend මගේ අත අල්ලගෙන like එයා sprint කරා පිටිපස්සට. එයා දුවව පිටිපස්සට මාවත් ඇදගෙන. and then දුවගෙන ගිහිල්ලා එළියට ගිහිල්ලා අපි forest එකෙන් එළියට ගිහිල්ලා ටිකක් ඇවිදලා අපි calm වුණාට පස්සේ he was like Jojo, like ඔයා believe කරන්නේ නෑ මාව, හැබැයි මට ඒක ඇහුනේ පිටිපස්සෙන් කියලා කිව්වා. so we both were like what? because මම දන්නවා මට පිස්සු නෑ, මම දන්නවා 100% මට මේක ඇහුනේ ඉස්සරහින් කියලා. then එයා කිව්වා ඔයාට ඉස්සරහ ඇහුනේ කියලා මට තේරෙනවා, හැබැයි ඉස්සරහ මොකුත් තිබ්බේ නෑ, ඉස්සරහින් මොකුත් ඇහුනෙත් නෑ, මට completely පිටිපස්සෙන් ඇහුනේ කියලා කිව්වා. I don't know මොනවද කියලා, and I don't know if it's even related අර weird bone skull එකට relate වෙනවද කියලා. but ඒ දවසේ ඉඳන් like I still මම රෑ වෙලා ඒ පැත්තට නම් ගියේ නෑ. මොකද it just ඒක තේරෙන්නේ නෑ අපිට. it does not make sense at all.